සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. උදෙන්ම වොෂ් එකක් දාගෙන මම මුලින්ම යන්නේ මගේ කුස්සියට. ඉතින් මම දැන් මේ උදේට උයන්න තමයි ලෑස්ති වෙන්නේ. අද මම උදේට පරිප්පු හදලා බෝංචි කීරට හදලා ඉස්සො තෙල් දාන්න තමයි හදන්නේ. බෝංචි එක උයලා මම අන්තිමේට සීනි චුට්ටකුත් එකතු කරගත්තා. එතකොට ඒකේ කොළ පාට අපිට ඒ විදිහටම තියාගන්න පුළුවන්. උදේට උයලා මගේ කිරි කෝපි එකත් හදාගත්තා. ඒකත් බීලා මම එළියට ගියා. දැන් මම මිදුල අතු ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ජීවිතේ හැම දවසක්ම එක වගේ නැහැ. සමහර දවස් අභියෝග වලින් පිරීලා. ඒත් වැටුණු තැන් වලින් නැගිටලා ඉස්සරහට යන එක තමයි වැදගත්. අපි අපේ ගෙදර පදිංචි වෙලා දැනට මාස 2ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අපි තාම අපේ ගාඩන් එකේ හැම හදාගෙන යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ මම දැනට වවලා තියෙන මල් පැල. ඒ වගේ මල් පිපිලා තියනවා දකිද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. මේ තියෙන්නේ මම ළඟදි ගෙන ආව වතු සුද්ද පැලේ. ඒකෙත් මල් හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම දැනට වවලා තියෙන මල් පැල ටික. තාම ඉතින් අපි වත්ත හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉස්සරහට අපේ වීඩියෝ වලින් අපේ ලස්සන වත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදියට මම මිදුලත් අතු ගාලා හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මගේ චූටි මණිකත් එක්ක තමයි කාලය ගත කරන්නේ. ජීවිතේ අපි හිතන තරම් සංකීර්ණ නැහැ. සමහර වෙලාවට උදේ නැගිටලා දවස පටන් ගන්න එක, අපි ආදරය කරන අයට කෑම වේලක් හදලා දෙන එක, ගෙදර ලස්සනට තියාගන්න එකත් ලොකු ජයග්‍රහණයක් වගේම වටිනවා. අපි හැමෝම ලොකු හීන පස්සේ දුවන අතරේ අද දවසේ ලැබෙන පුංචි සතුටවල් අමතක කරගන්නවා. ඒ ජීවිතේ ඇත්තටම ලස්සන වෙන්නේ ඒ පුංචි මොහොතවල් වලින්. හිතට සැනසීමක් දැනෙන තැන, ස්තුතිවන්ත වෙන්න හේතුවක් තියෙන තැන, ඒ තැන්වල තමයි සැබෑ සතුට තියෙන්නේ. ඒ නිසා අද දවසත් හිතේ සතුටින් කරන දේට ආදරයෙන්, ලැබෙන දේට ස්තුතිවන්ත වෙමින් ගත කරන්න ඕන. මොකද අද තියෙන මේ සාමාන්‍ය දවස කවදා හරි අපේ ජීවිතේ ලස්සන මතකයක් වෙන්න පුළුවන්.